ආයුබෝවන් සියලු දෙනාටම SM විදු channel එකත් එක්කලා එකතු වෙන්න සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඕගලන්ට පේනවා ඇති මේ ඉස්සරහා තියෙන තරාදියක් තියෙනවා, සුපර් ග්ලූ ටිකක් තියෙනවා, තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ජීවිත කාලේ ගොඩක් දෙනෙක් සුපර් ග්ලූ පාවිච්චි කරලා තියෙනවා. සුපර් ග්ලූ එකක් පාවිච්චි කරපු නැති කෙනෙක් නැති තරම් වෙන්න ඕනේ. ඉතින් අද මම ඉදිරිපත් කරන්න යන්නේ මේ සුපර් ග්ලූ එක වඩාත් ඵලදායීව යොදාගන්නේ කොහොමද කියලා දෙයක් කලවන්න. අපිට එදිනදා ජීවිතයේදී විවිධ කටයුතු වලට අපි සුපර් ග්ලූ පාවිච්චි කරනවා. මුලින්ම කියනවා මම මේකේ එක සුපර් ග්ලූ එකක් පිළිබඳව මේ විස්තර කරන්න නෙමෙයි යන්නේ. මුලින්ම කියන්න ඕනේ මේකේ මම සුපර් ග්ලූ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන්න නෙමෙයි යන්නේ. මට කඩින් හම්බුණ සුපර් ග්ලූ එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකට ඕනම සුපර් ග්ලූ එකක් යොදා ගන්න පුළුවන් කියලා මම කියනවා. මේ සුපර් ග්ලූ එකම යොදා ගන්න අවශ්‍ය නැහැ. ඉතින් දැන් අපි බලමු කොහොමද සුපර් ග්ලූ එකක් ඵලදායීව පාවිච්චි කරන්න කියලා. ඉතින් මම මේකට යොදාගෙන තියෙනවා මෙහෙම යකඩ කෑල්ල. මේක බොක්ස් බාර් එකක්. පරණ බොක්ස් බාර් එකක්. මම මේකට පොඩි ලී කෑලි ටිකක් කලවන්න තමයි යන්නේ. ඉතින් මේ මෙහෙම ලී අලවද්දි බලන්නේ මොන ක්‍රමයෙන්ද වැඩිපුරම හොඳට අලව ගන්න පුළුවන් වෙන්නේ, වැඩි දරා ගැනීමේ හැකියාවක් තියෙන්නේ මොනවද දාලා ඇලෙවුවොත්ද කියලා තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔබට ඉදිරිපත් කරන්නේ. හොඳයි, දැන් අපි වැඩේ පටන් ගමු. මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මේ සුපර් ග්ලූ එක පැකට්ටුව විවෘත කරගෙන හිටියා. හරි, දැන් මුලින්ම මේක පරීක්ෂා කරන්න යන්නේ සුපර් ග්ලූ එක නිකම්ම ගානවා මේ ලී කෑල්ලේ. මෙහෙම නිකම්ම මම සුපර් ග්ලූ ටිකක් ගහලා උනම් මෙතන මේ යකඩ කෑල්ලේ ටිකක් ගානවා. දාලි වල මම මේක අලවනවා. මෙහෙම ටිකක් තද කරලා තියෙනවා. මේ පරීක්ෂණයට ගන්න එකම ප්‍රමාණයේ ලී කෑලි 4ක් තමයි මම දේවල් 4ක් පරීක්ෂා කරන්න තමයි යන්නේ. ඉතින් මේ සේරම ලී කෑලි කපාගෙන තියෙන එකම ප්‍රමාණයට මුලින්ම මේකට යොදාගත්තේ සුපර් ග්ලූ විතරයි. ඉතින් මේකේ ශක්තිය පරීක්ෂා කරන්න මම මේ වගේ දුනු තරාදියක් යොදා ගන්නවා. දුනු තරාදියෙන් අපි ඇදලා බලමු මේකට කොච්චර බරක් දරා ගන්න පුළුවන්ද කියලා. මේකේ කිලෝග්‍රෑම් වලින් තියෙනවා මේ පැත්තේ. අපි බලමු කොච්චර බරක් දරා ගන්න පුළුවන්ද කියලා. මේක චුට්ටක් වේලුණාන් පස්සේ හොඳ දැන් ලී කෑල්ල හොඳට ඇලවිලා තියෙන්නේ. මම මේ දුනු තරාදිය මේකේ මෙහෙම එල්ලනවා. එල්ලලා යටින් අදින්න තමයි යන්නේ. මේකෙත් සමාන දුරකින් වගේ තමයි හැම ලී එකම එල්ලන්න හිතන් ඉන්නේ. එතකොට වෙනසක් පරීක්ෂණයේ වෙනසක් වෙන්නේ නැතුව යන්න. හරි, දැන් ඔහොම අපි පල්ලෙහාට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. අපිට මේකේ කොච්චර ප්‍රමාණයක් දරා ගන්න පුළුවන්ද කියලා මම මේක හිමීට ඇදලා බලනවා. මේකේ තියෙන කිලෝ 1 ඕගොල්ලන්ට පේනවා ඇති කිලෝ එකක්වත් ග්‍රෑම් 500ක්වත් දරා ගන්න ලැබුණ නැහැ. ඒක ලී කෑල්ල ගැලවිලා වැටුණා. හොඳයි, මම දැන් ඊළඟ පරීක්ෂණයට තමයි යන්නේ. මේ තියෙන ටැල්ක් පවුඩර්, ගෙදර පාවිච්චි කරන පවුඩර් කියලා කියන්නේ අපි මේවට පුයර කියලා කියනවා. ඉතින් මේවා ඊළඟට දැන් මම මේ දිගටම කරන්න යන්නේ මේ පිරවුම් කාරක කිහිපයක් යොදාගෙන තමයි මේ පරීක්ෂණය කරන්න යන්නේ. ඉතින් මේක පිරවුම් කාරකයක් විදිහට සුපර් ග්ලූ වලට යොදලා බලනවා කොච්චරක් දුරට මේකට දරා ගැනීම හැකියාවක් තියනවද කියලා. හොඳයි, මම දැන් කලින් විදිහටම මෙහෙම ලී කෑල්ලක් අරගෙන ඒකට සුපර් ග්ලූ ගා ගන්නවා. ඊට පස්සේ මේ යකඩ කෑල්ලෙත් සුපර් ග්ලූ ගා ගන්නවා. ඊට පස්සේ මෙහෙම මේක තියා ගන්නවා. මේක තියෙන ගමන් මේ වටේට ඕගොල්ලන්ට පේනවා ඇති මම මේකට පවුඩර් ටිකක් දානවා. මෙහෙම මේ දෙපැත්තටම දානවා. මේකට දාලා ඊට පස්සේ මේ පවුඩර් එක උඩිනුත් සුපර් ග්ලූ ටිකක් දානවා. මම මෙහෙම එහා පැත්තෙනුත් දානවා. බලමු කොහොමද දැන් මේක වැඩ කරන්නේ කියලා.
හරි ටික වෙලාවක් ඉන්න වෙනවා මේක හොඳට ඇලවෙනකම්. මේක ඉක්මනට අලව ගන්න ඕන. මේක උඩින් තවත් පවුඩර් ටිකක් දාපුවාම මේක ඉක්මනටම මේ ඇලවෙනවා. හරි. දැන් මේක ගොඩක් දුරට ඇලවිලා තියෙන්නේ. දැන් අපි ආයෙ අර විදිහටම තරාදිය දාලා බලමු. මේකට කොච්චරක් විතර බරක් දරා ගන්න පුළුවන්ද කියලා. කලින් ලී කැලලට දරා ගන්න පුළුවන් වුණේ කිලෝග්‍රෑම් එකක්වත් දරා ගන්න හම්බුනේ ග්‍රෑම් 500ක් විතර තමයි පුළුවන් වුණේ. දැන් මේකේ කිලෝග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් දරා ගන්න පුළුවන් වුණා කියලා ඕගොල්ලන්ට දකින්න පුළුවන්කම තිබ්බා. හරි අපි දැන් ඊළඟ එකත් පරීක්ෂා කරලා බලමු. ඊළඟට මම යොදාගන්නේ මේ ලී කැලලක් වෙනම ගන්නවා. මේකට ආපහු ගන්නවා බේකින් සෝඩා. බේකින් සෝඩා නැත්නම් ආප්ප සෝඩා කියලා කියන්නේ ඒවටම තමයි. බේකින් සෝඩා ටිකක් අරගෙන බලමු දැන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. කලින් විදිහම තමයි ලී කැලලට සුපර් ග්ලූ ගන්නවා. යකඩ කැලලේ තැනකට සුපර් ග්ලූ ගන්නවා. ඊට පස්සේ මෙහෙම මේක තියෙනවා. තේලි ඉවරලා මේ අයින්නට මම බේකින් සෝඩා දානවා. ඔයගොල්ලන්ට පේනවා ඉක්මනට ඕනම් මේ කුඩින්ට තවත් අපිට සුපර් ග්ලූ චුට්ටක් දාලා මේ බේකින් සෝඩා ටික අර කුඩු වගේ තියෙන ඒවා ටික ආය අලව ගන්න පුළුවන්. දැන් මේ පැත්තටත් දෙපැත්තටම බේකින් සෝඩා ටිකක් දාලා තියෙන්නේ. ඕනම් මම මේක වේලෙන්න ඕන නිසා තව චුට්ටක් දාගන්නම් මේ පැත්තට. හරි. දැන් මෙතන ගල් කැටයක් වගේ වෙන්න තරමටම ඇලවිලා තියෙන්නේ. හරි අපි දැන් අර තරාදිය දාලා පරීක්ෂා කරලා බලමු මේකේ කොහොමද වෙන්නේ කියලා. මොන තරාදිය මම මේකට එල්ලුවා. මෙතන තරාදිය. කිලෝග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 2යි කිලෝග්‍රෑම් 3යි කිලෝග්‍රෑම් 3මාරක් වගේ ශක්තියක් දරා ගන්න පුළුවන් මේකට. කිලෝග්‍රෑම් 3ක් වගේ බරක් දරා ගන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණ වේලෙනකන් හිටියෙත් නැහැ මම. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක යකඩෙන් තමයි ගැලවිලා වෙලා තින්නේ. නැත්නම් ලී යාලෝපු කොටස ගැලවෙන්න හිතලවත් නැහැ. මේක ගොඩක් හයිය වෙලා තියෙනවා. හරි අපිට තව එක ද්‍රව්‍යයක් තියෙනවා පරීක්ෂා කරලා බලන්න. තව එක ද්‍රව්‍යයක් තියෙනවා අපිට පරීක්ෂා කරලා බලන්න. අපි ඒකත් පරීක්ෂා කරලා බලමු. මේකෙත් ඒ විදිහම තමයි. අර විදිහටම සුපර් ග්ලූ ගෑවා. ඊට පස්සේ යකඩ කෑල්ලට සුපර් ග්ලූ ගන්නවා. ඒකම මම මේකට අඟුරු ටිකක් දාගන්නවා. මම මේකට යොදාගෙන බලන් ඉන්නේ අඟුරු ටිකක් අරගෙන මම කුඩු කරා. ඒ අඟුරු ටික මම දාලා බලනවා මේකට. මේ කුඩුනුත් අර කලින් වගේම අපි සුපර් ග්ලූ ටිකක් දාලා බලමු. වෙනසක් නොවෙන නිසා දෙපැත්තටම දැම්මා. හරි.
දැන් අපි කලින් විදිහට මේකෙත් ශක්තිය පරීක්ෂා කරලා බලමු. කොච්චර දරා ගැනීමේ හැකියාවක් තියෙනවද කියලා. කිලෝග්‍රෑම් 2යි 3යි ඒකේ 3මාරක් විතර වගේ තමයි දරා ගැනීම හැකියාව තිබ්බේ. මම මේක එකම කාලයක් තමයි මේ හැම එකටම යොදාගත්තේ. සම්පූර්ණයෙන්ම ඇතුළේ තියෙන සුපර් ග්ලූ ටික වේලෙනකන් හිටියේ නැහැ. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ වගේ සුපර් ග්ලූ වලින් අලවද්දි මේකට අපි පිරවුම් කාරකයක් යොදන එක තමයි වඩාත්ම හොඳ කියලා. ඉතින් ටැල්ක් පාවිච්චි කරා ටැල්ක් සාමාන්‍යයෙන් හොඳ පිරවුම් කාරකයක් විදිහට ක්‍රියා කරා. ඒකෙත් පොඩි දරා ගැනීම හැකියාවක් තිබ්බා. හැබැයි වඩාත්ම හොඳටම ක්‍රියාත්මක වුණේ බේකින් සෝඩායි අඟුරුයි. මම නම් හිතන්නේ මේක බේකින් සෝඩා කියන එක නම් වඩාත්ම ගැළපෙනවා මේ වැඩේ කරන්න. බේකින් සෝඩා වලට සුපර් ග්ලූ දාපුවම පේනවා ඇති අර අඟුරු වලටත් වඩා ඉක්මනට බේකින් සෝඩා වලට උරාගත්ත බේකින් සෝඩා වලින් පොඩි දුමකුත් එනවා ඔයගලන්ට පේනවා ඇති. කියන්නේ මේක පොඩි රත් වීමකුත් වෙනවා. මේක නම් ඊටාම ශක්තිමත් මේ කාබන් වලටත් වඩා ගොඩාක් ශක්තිමත් ද්‍රව්‍යයක් හදනවා මේ බේකින් සෝඩායි සුපර් ග්ලූ එකතු වුනහම. ඉතින් මේකෙන් අපිට දල අදහසක් ගන්න පුළුවන් සාමාන්‍ය දෙයක් අලවද්දි ඊටාම ශක්තිමත්ව අලවනවා නම් බේකින් සෝඩා වගේ දෙයක් අපිට පාවිච්චි කරලා සුපර් ග්ලූත් එක්කලා ඊටාමත් හොඳට දෙයක් අලව ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ආයෙත් අලුත් දෙයක් අරගෙන ඕගොල්ලන්ව හම්බෙන්න එන්න එන හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.